අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ලෝවටා සිටින සංචාරකයින්ගේ සිහින පාරාදීසයට. පහුගිය දවස්වල තිබුණු ලොක්ඩවුන් තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වුණු තැන්වලට යුරෝපා සිරිය YouTube නාලිකාවත් එක්ක අපිට එන්නට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඉඩ ලැබුණු පළවෙනි අවස්ථාවෙන්ම අපි තීරණය කරා ග්‍රීසියට අයිති මේ සුන්දර දිවයිනට එන්නට. මේ දිවයිනට ඇතන්ස් නගරේ ඉඳලා එනවා නම් ෆෙරි බෝට් එක පැය 6ක් පමණ ගත වෙනවා. නමුත් අපි තෝරගත්තේ ගුවන් ගමනක්. ඒ ගුවන් ගමනට ගත වුණේ විනාඩි 45ක් වගේ කාලයක්. ඒ තමයි ඔබ දැනටමත් අහලා ඇති ලෝකයේ ශ්‍රේණිගත කිරීම එක්ක 4 වෙනි ස්ථානයට සුන්දරම දිවයින හැටියට තෝරාගෙන තියෙන සන්තෝරිනි අයිලන්ඩ් එක. සන්තෝරිනි අයිලන්ඩ් එකට ග්‍රීක් වැසියෝ පාවිච්චි කරන්නේ සන්තෝරිනි කියලා. අපි පාවිච්චි කරන්නේ සන්තෝරිනි කියලා. මොකද අපි මේ රටේ ජීවත් වෙන හින්දා. ඉතින් මේ සුන්දර දිවයින ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ දිවයින හැදිලා තියෙන්නේ ගිනි කඳු පුපුරා යාමකින් මීට වසර 10 ගණනකට කලින් ගිනි කඳු පුපුරා යාමකින් කියලායි සඳහන් වෙන්නේ. ඊට පසුව තවත් එවැනිම ගිනි කඳු පුපුරා යාමකට පස්සේ මේ අයිලන්ඩ් එක කොටස් 3කට බෙදෙනවා. අපි ඉන්නේ මේ ප්‍රධාන කොටස කියන තීරා කියන කොටසේ. ඉතින් ඊට අමතරව මේ අයිලන්ඩ් එකේ එකම තැනක ඉඳලා හිරු නැගීම හිරු බැසීම සන්රයිස් සන්සෙට් එක නරඹන්නට පුළුවන්. ඉතින් ලෝකේ ඉන්න ධනවතුන් ධන කුවේරයන් සංචාරයට ඉස්සෙල්ලාම තෝරගන්න ආස කරන මේ සුන්දර දිවයින වසරකට මිලියන් 2ක සංචාරකයින්ගෙන් පිරී ඉතිරි යනවා. ඉතින් අපි තීරණය කරා තවමත් සක්‍රියව පවතින මේ ගිනි කන්දට ගිහිල්ලා අපේ ඊළඟ වීඩියෝෙන් ඒ පිළිබඳව ඔබට කියන්නට. මේ සන්තොරිනි දූපතේ මේ අයිලන්ඩ් එකේ ඉතිහාසයක් තියෙනවා. පුංචි කරුණු ටිකක් අපි හොයාගත්තා ඔබ වෙනුවෙන්. ඒ තමයි මේ අයිලන්ඩ් එකේ නම හැදිලා තියෙන්නේ සැන්ටා ඉරිනි කියන නම තමයි පස්සේ සන්තොරිනි වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දූපතේ වෙච්ච මීට අවුරුදු 3600කට පෙර වෙච්ච ගිනි කඳු පිපිරීමකින් මෙම දූපත 3කට වෙන් වෙලා තියෙනවා. මේ තමයි අර යට පේන එක දූපතක්. ඒක තාමත් ගිනි කඳ සක්‍රිය වෙන දූපත. ඊට එහා පැත්තෙන් අනිත් කැල්ල තියෙනවා. මෙයා දන්නවා හැබැයි නම ඒකේ හරියටම. මොකක්ද මන් තියෙන්නේ? අර දූපතේ නම? ඒක ඇවිල්ලා පළයක් කම්මේනි. පළයක් කමේනි. මේක නියා කමේනි. අර ඈත පේන එක පළයක් කමේනි. පළයක් කමේනි, නියා කමේනි. ඒ නම් දෙක දාලා තියෙන්නේ දෙකට. ඉංග්‍රීසියෙන් කියනවා නම් නිව් බර්න්, ඕල්ඩ් බර්න්. මේ නම් මේ නියා කමේනි කියන අර පේන අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් තුනම එකට තිබිලා තියෙන්නේ. මීට වසර 3600කට පෙර ගිනි කඳු පිපිරීමෙන් තමයි මේක තුනට කැඩිලා තියෙන්නේ. හැබැයි ඒක හරි පුදුම දෙයක්. තවමත් අර පේන කන්දේ නියා කමේනි කියන කන්දේ යට ගිනි කඳ සක්‍රියව පවතිනවා. ඉතින් මේ විස්තර මෙහෙම තිබුණාට මීට වසර 71කට කලින් ඒ කියන්නේ 1950 දී මේ ගිනි කඳ පුපුරා යනවා. හැබැයි ඒ සිදුවීමේදී නම් මේ දූපතේ කාටවත් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දන්න දූපත් ඔබ නොදන්න දූපත් ගණනාවක් ග්‍රීසියට අයිති. ඒ අතරින් හැමදාමත් අංක 1 ඉන්නේ මේ සන්තොරිනි දූපත. පසුගිය අවුරුද්දේ ශ්‍රේණිගත කිරීම වලදී ලෝකේ 4 වෙනි සුන්දරම දිවයින අයිලන්ඩ් එක හැටියට සන්තොරිනි තේරි තිබුණා. මේකට විශේෂ හේතුව ඇති. මේ ඒ සුන්දරත්වය තමයි අපි මේ ටිකෙන් ටික අත්දැකීමින් විඳින්මින් ඔබට කියන්නේ. අපේ මේ ඇවිදින හැම මාර්ගයක්ම මේ කියන කළුගල් වලින් තමයි මේගොල්ලෝ මේක අදලා තියෙන්නේ. ඒ කියන්නේ ලේසියෙන් කවවත් ලෙස්සලා යන්නෙත් නෑ. කල් පැවැත්මත් ඒ වගේමයි. අපි දැක්ක හැම පාරක්ම අදලා තියෙන්නේ මේ විදිහට කළුගල් වලින්. ඔය අතරේ ලාවක් තියෙනවා. මොකද මේ දිවයිනේ හැමතැනම ලාවා උතුරලා ගිය ගල්, ලාවා හැලින් හැදිච්ච ගල් ඒවත් තියෙනවා. ඒවා මේ කඩවල වලින් ඉස්සරහටත් තියෙනවා. පුංචි ඒවට නිකේතන එහෙම නැත්නම් ගෙවල් ඒවා ඉතාමත්
ස්කෝප් බෝගි එහෙම නැත්නම් ලක්ෂරි ටයිප් එක තමයි හදලා තියෙන්නේ. හැමත යම්ම නීට් එකට. අදුපාඩුවක් නැතුව තියෙනවා. මේ වගේම තමයි හැමතැනම තියෙන්නේ. මේ අයිලන්ඩ් එක. පොඩයි මම හිතනවා අද අපිට දවල්ට කන්න මෙතන හොඳයි වගේ. මේක තනිකරම ග්‍රීක් මෙනු එකක් තියෙන්නේ. දැන් අපි මේ කෑමවල මිල ගණන් එහෙම ලොකු ගානකුත් නෑ. සාමාන්‍ය ගානකට අපිට මේවා ඕඩර් කරන්න පුළුවන් වුණා. මේ ස්පෙෂල් පීසා එකට උනේ යුරෝ 12.50යි. මේ ස්පැගේටි පාස්ටා ප්ලේට් එකක් යුරෝ 12ක් වගේ වෙන්නේ. සැලඩ් එකක් යුරෝ 8යි. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට යුරෝ 10ක් 12ක් 15ක් වගේ එකතුවකින් මේ ඩ්‍රින්ක්ස් එකතු වුණාම යුරෝ 15ක් වගේ වෙන්නත් පුළුවන්. ඒ ගානකින් ඔන්න තමන් කැම්බේන සන්තොරිනි නගර මැදදී සන්සෙට් එක බලන්න ඔය අක්සිරියට යන ගමන් අපි තෝරගත්ත මේ ප්‍රයිවට් ට්‍රාන්ස්පෝර්ට් එකක් වෑන් එකක්. මොකද අපි ගෲප් එකේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාට මෙතන යන්න පාස් වෙන්න. මේ වෑන් එකක් තෝරගත්තා. මේ අයිලන්ඩ් එක මේ සදාන් කරන්නේ white and blue කියලා. ඒකට හේතුව මේ සමහර ගොඩක් පල්ලි වල සහ විශේෂ ස්ථානවල වහල් සැකසලා තියෙන රූම් එක හදලා තියෙන්නේ නිල් පාටි. ඒක අපිට මේ අපේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලිව මේ අවස්ථාවේ මේ වීඩියෝ එක එකතු කරනවා. ගෘහනිර්මාණ ශිල්පය බොහෝදුරට එක සමාදයි. උස බිල්ඩින් නැත්නම් උස බිල්ඩින් නෑ අතරම තට්ටු දෙකක් පොතුනා තමයි උඩරිම තියෙන්නේ. මම හිතන්නේ ඒක මේ අයිලන්ඩ් එකට නීතියක් කිය හැකියි. අපි ආවේ මේ සන්තොරිනි නගරේ ඔය කියන සිටි එකට. ඒ සිටි එකේ කාසල් එකක් තියෙනවා. ඒ කාසල් එක පැරණි කාසල් එකක්. ඒ කාසල් ළඟට එනවා ලෝකේ නන්දේ සෙප්ටෙම්බර් 3. මේක රොමැන්ටික් ප්ලේස් එකක්.
ඒ රොමැන්ටික් වෙන්නේ මෙතනට හරියටම ඉර වහිනවා. සන්සෙට් එක උඩටම පේන ස්ථානය තමයි සැන්ටොරිනි අයිලන්ඩ් එකේ මේ ස්ථානය. ඉතින් ඒ ස්ථානයට ගොඩක් කපල්ස් එන්නේ. කපල්ස් ඇවිල්ලා තමන් මෙතෙන්ට ආපු එක්ස්පීරියන්ස් එක ඡායාරූපගත කරලා ඒක තියාගන්නවා තමන්ගේ ජීවිතයේ වටිනා සිහිවටනයක් හැටියට. ඉතින් මේ අවස්ථාවේ අපි ඒ අත්දැකීම අපි තක්විඳලා දැන් ආපහු යන ගමන්